ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේ යන්නේ හන්තාන සඳගිරි සෑය මැයි පළවෙනිදා පැවැත්විච්ච සමාජ මාධ්‍ය වැඩමුළුවට. ඔන්න ඔය අත දික් කරලා පෙන්වන්නේ ඈත කන්ද මුදුනේ සුදු පාටින් පේනව නේද? ඒ සුදු පාටින් පේන චෛත්‍ය තමයි නගේ ගමනාන්තය. ඉතින් ඔන්න අපි දැන් යන්න පටන්ගෙන ටිකක් වෙලා. හැබැයි ඉතින් යන්න හිතපු තරම් ලේසි වුණේ නෑ. මොකද එදා පොය දවස ඒ වගේම සඳගිරි මහා සෑය විහාරයට ගොඩක් පිරිසක් ආවා මේ සමාජ මාධ්‍ය වැඩමුළුවට. හන්දාන පාර ටිකක් පටු නිසා වාහන ගොඩක් එකවර යන්න බැරි නිසා ලොකු ට්‍රැෆික් එකක අපිට ඉන්න සිද්ධ වුණා. ඉතින් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් හරි නොකරන කෙනෙක් නම් හරි නැත්තම් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් හරි නම් නැත්තම් මම වගේ ගෘහණියක් නම් ඔයත් ආස නම් ඔන්ලයින් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඉතින් ඔයාටත් හොඳ තැනක් තමයි මේ අපේ ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ පවත්වන වැඩමුළුව. මං හිතන්නේ ඒකයි අද ට්‍රැෆික් එක. ඉතින් කොහොම හරි ඔන්න අපි හන්තාන පාරට දාගත්තා. ඉතින් සඳගිරි මහා සෑයට ගියපු කෙනෙක් නම් දන්නවා මේ හන්තාන පාර කොච්චර ලස්සන වටපිටාවක් තියෙනවද කියලා. ඔන්න ඉතින් අපි සඳගිරි මහා සෑ පුදබිමට ආවා. තව ටික දුරක් තමයි පන්සලට යන්න තියෙන්නේ. ඉතින් මහා සමුළුව පටන් ගන්න තිබ්බේ දවල් 2ට. හැබැයි මේ වීඩියෝ ක්ලිප්ස් මං අරගත්තේ අපි යද්දි 2ට විනාඩි 5ක් වගේ තිබුණා. ඒ වෙනකොටත් මහා ජනකායක් තවමත් මේ සමුළුවට යමින් තමයි තිබුණේ. අපේ වැඩේදී අසංක ජයරත්න අදුරුතුමන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ අධිකාචාර්ය දැන් අයින් වෙලා වෙනම පුද්ගලිකව ලංකාවේ වටේ ප්‍රධාන මට්ටමේ කොළඹ නුවර අදාළ නැහැ ලංකාවේ ඕනම පළාතක සුපිරිම පාසල් ටිකේ විභාග සායන නායකත්ව දේශන පැවැත්වෙන්නේ කවද්ද? එතන ඉන්නවා අනිවාර්යයෙන් අසංක ජයරත්න අදුරුතුමන්. මොන වැඩේ තිබ්බත් නිවාඩු දාගෙන තත්කාල අපේ සමුළුවට ඇවිල්ලා උපරිම ශක්තිය සහයෝගය දෙන කෙනෙක්. හැබැයි එකම එක සෞතු වැඩයි තියෙන්නේ. සමුළු තියද්දි බොරොන්දු වෙනවා. හමුදුරුවන්ට රෙඩි. වැඩමුළු දින දාගත්තම කියන හමුදුරුවන්ට රෙස්ට් එකක් ඕන නිසා අර මැද කෑල්ලකට මං එන්නම් කියලා හැමදාම දීප්පෙම පොළු. ආනවා මේ සැරේ. මැත්තේම වැඩමුළු ටිකට එනවද? එනවා. අසංකයියා ලංකාවේ සුපිරිම කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා හැමෝටම සම්මා සම්බුදු සරණයි.
ඉතින් ඔන්න ඔය විදිහට මධ්‍යම පළාත් සමාජ මාධ්‍ය වැඩසටහන සාර්ථකව අවසන් වුණා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ දේශනය අපි හැමෝටම ලොකු මොටිවේෂන් එකක් වුණා. ලොකු ආසාවක් ඇති වුණා ඔන්ලයින් ව්‍යාපාරයක් කරගෙන යන්න. ඉතින් එදා දවසේ සාකච්ඡා වුණා කවදද ඉදිරි වැඩසටහන් තියෙන්නේ, කොහොමද සහභාගී වෙන්න ඕනේ කියලා. ඒ වගේම මම මොනවද ඔන්ලයින් ව්‍යාපාරයක් විදිහට කරන්න තෝරගත්තේ, ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් කොහොමද මගේ ව්‍යාපාරයට උදව්වක් වුණේ කියලා ඒ හැම තොරතුරක්ම මේ YouTube channel එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.